ප්‍රසංග වේදිකාවෙන් බැහැරව මේකප් වයිට් බෝඩ් නැති කෙනෙකුගේ නොදකින ජීවිතයේ පිටුපස ඔබට කියන බැක් ටෝක් ඉදුනිල් අන්ද්‍රමාන එක්ක අද අපි සම්පත් ලයිව් වීඩියෝ ටීම් එක බලපිටිය අපි ඉන්නේ අද ගාල්ලේ. දන්නවද මේ කවුද කියලා? ඉදුනිල් අන්ද්‍රමාන. සුබ දවසක් වේවා. සුබ දවසක්. ජය වේවා. කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. හොඳට ගෙවිගෙන යනවා. දවස නම් ඇත්තට එහෙම ලොකු කාර්යබහුලත්වයක් නැහැ. ඉතින් බලපිටිය වීඩියෝ ටීම් එකේ ඉන්න ඔක්කොම කතාව සම්පත් මට කිව්වා මේ එන්න මේ මෙන්න මෙහෙම වැඩක් කරන්න යනවා කියලා. මට ඇත්තට තාම මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි කිව්ව ටිකක් මේ අමාරු වැඩක්, අමාරු දේවල් අපි චුට්ටක් මේ තමයි අහන්න කියන්නේ යන්නේ කියලා. තමක් නැහැ. ඉතින් අමාරු දේවල් වලට මුහුණ දෙන තරමට හොඳයි කියලා හිතලා ඉතින් ඕන්න ආවා. ඒකද තියෙන ප්‍රශ්න නිසා. කිරින් කතා කරා. මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල සහල්ලුවෙන් ජීවිතේ ගත වෙනවා. සංදර්ශන වලට යනවා වෙනවා. ප්‍රබෝධින් සංගීත කණ්ඩායම කියන්නේ කාර්යබහුල සංගීත කණ්ඩායමක් හැටියට කොහොම නමුත් මාසෙකට වැඩ 15ක් 20ක් අතර ප්‍රමාණයක් එක්ක තමයි සංදර්ශන වේදිකාව ගත වෙන්නේ. ඒ අරින්න ගෙදර දොරේ වැඩ සහ ඒ වැඩ පුද්ගලික වැඩ ඔක්කොම එක්ක ඉතින් යනවා. දෙයක් නැහැ. හොඳයි. අපි යන් දෙවෙනි ප්‍රශ්නේ. ඔබ තරුවක්. ඒක සුපිරි තරුවක් නෙමෙයි නේද? ඔව්. මම තරුවක්. තරුවක් නිසානේ අද ඔයගොල්ලොත් මාව හොයාගෙන ආවේ. එතකොට මිනිස්සු ආදරය කරන්නේ. හැබැයි සුපිරි තරුවක් කියන තැන තියෙන වෙන දෙයක්. සුපිරි තරුවක් වෙන්න වාසනාව නම් මට තාම නැහැ. මොකද මම තාම සංගීත කණ්ඩායමත් එක්ක පමණයි වැඩ කරන්නේ සහ මේ ඒක මට ලොකු ගෞරවයක්. ඒ නිසා පර්පල් රේන් සංගීත කණ්ඩායමේ තරුවක් වෙලා ඉන්න එක තමයි මට තියෙන ලොකුම වාග්ය. මොකද ඉදුනිල් අන්ද්‍රමාන කියන නමක් මිනිස්සු දුකේදී සලකන්නත් එතකොට මේ තැන ජය ගන්නත් මොනවා හරි කරන්නත් මට හදලා දුන්නේ බෑන්ඩ් එකෙන්. මුල මතක තියෙන්න ඕනේ. ඒ තරුව මට ඇති. ඒ නිසා ඒ සරස්වතිය දුන්න ඒ ඉදුනිල් අන්ද්‍රමාන කියන නමත් එක්ක ලක්ෂ්මීය හොයන්න ගියොත් මට සුපිරි තරුවක් වෙන්න වෙනවා. ඒ නිසා සුපිරි තරුවට වඩා මම හිතන්නේ මට ලොකු ගෞරවයක් තරුවක් තියෙනවා. ඉදුනිල් අන්ද්‍රමාන කෙලින් උත්තර දෙනවා. ඉදුනිල් අයියා කොහොමද පර්පල් රේන්ජ් එක්ක සම්බන්ධ වුනේ? කොයි කාලේ වගේද? ඒ කියන්නේ මම මුලින්ම සම්බන්ධ වුණා. මුලින්ම සම්බන්ධ වුණේ මම 1999 දී සම්බන්ධ වුණා. ඒක මම ලැබපු මගේ ජීවිතේ ලැබපු ලොකුම වාසනාවක් තමයි පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමට සම්බන්ධ වීම. එතකොට එතන ඉඳලා අපි අතර කොහොම චූටි කාලේනේ හරි දැන් වගේ තාක්ෂණය ලොකුට තිබුණ නැහැ ඒ කාලේ. ඉතින් ඒ හන්දරත් ඒකොල පෙට්ටිය වල ඩ්‍රම්ස් ගන්න කාලේ අතර බෑන්ඩ් එක පර්පල් රේන්ජ් කියන්නේ අවුරුදු 20ක් 25ක් පරණයි. ඒ කාලේ රුහුණු වෙනස නම්ස්ටොප් එක කැසට් පටයෙන් ජනප්‍රියත්වයට මේ කවුද හොයන තරුණයෝ කියලා ආපු කාලේ අන්තිමට සම්බන්ධ වුණේ මම. ඒ කියන්නේ 1999. 99 ඉඳන් බෑන්ඩ් එක කොච්චර කල් හිටියද? 1999 ඉඳලා 2007 මැද භාගයක් වෙනකන් මම සංගීත කණ්ඩායමත් එක්ක වැඩ කරා. ඊට පස්සේ ඔබ ඉවත් කළාද සංගීත කණ්ඩායමෙන් නැත්නම් ඉවත් වුණාද? මම සංගීත කණ්ඩායම ඉවත් කරා. මොකක්ද ඒකට හේතුව? ඉවත් කරේ සංගීත කණ්ඩායමකට විනයක් තියෙනවා. විනයක් තියෙන සංගීත කණ්ඩායමකට නෑ ඕනම තැනක ගෙදරක අපි ඉපදුණු තැන ඉඳලා මැරෙනකම් විනයක් තියෙනවා. ඒ විනය ප්‍රශ්නයක් තමයි තිබුණේ. මොකද මේ මගේ ජීවිතේ මම නරක කාලයකට මුහුණ දුන්නා. ඒකත් එක්ක ජීවිතේ හරි පාර තෝරගන්න බැරි වීම හේතුවේ සංගීත කණ්ඩායමට සිදු වුණා හැකියාව පැත්තක තියලා ආව සංගීත කණ්ඩායමින් ඉවත් කරා. මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා හිටියද? ඒක හේතුවක් වුණාද සංගීත කණ්ඩායම ඉවත් කරන්න? ඔව් මම කාලයක් තිස්සේ කියන්නේ
වැරදි ඇසුරක් එක්ක ජීවිතේ ගත කරපු නිසාම යම් හේතු සාධක නිසාම මට අවාසනාවට කියන්නේ ඇත්තටම කියනවා නම් අර බුදුදහමෙන්ම කියනවනම් පාප මිත්‍ර සේවනය නිසා මට මත්ද්‍රව්‍යවලටමත් කුඩු වලට මම ඇබ්බැහි වුණා. එක සෑහෙන කාලයක් ඒ කියන්නේ මට නවත්ත ගැනීමේ පෞසාවයක් තිබුණා. ඒ තරමට මම ඇබ්බැහි වුණා. ඒකෙන් මගේ ජීවිතේ සහ මුලින්ම අර ලස්සන්ට මගේ අම්මගෙන් ඒ වදලා ඒ ආපු ලස්සන ජීවිතේ ඒ ගෞරවය ඔක්කොම එකකින් නැති වෙලා ගියා. ඒක ඇත්තට මේ මට විතරක් නෙමෙයි තව බොහෝ පිරිසක් මේක ඉන්නවා. ඉතින් ඒ කාලවකවානුවේ මට හොඳ නරක තෝරගන්න බැරි අවස්ථාවක් තිබුණා. හැබැයි මම දින්න කියන්නේ මාව යාළුවෝ එකතු වෙලා මාව එතෙන්ට එක්කන් ගියා. ජය කියන තැනට එක්කන් ගියා. නමුත් ඇත්තටම මම වග්ගවලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ශේෂ්ත්‍රයේ කැපිලි තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම ශේෂ්ත්‍රයක අපි සාමාන්‍ය අපි පුතග්ජන මිනිස්සුනේ ඕනම තැනක ඉරිසියාව, ක්‍රෝධය, තරහ, හිංසාව, පලිගැනීම සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය කැපිලි කෙටිලි කොතරම් තිබුණත් හොඳ දේ සාමාන්‍යයෙන් ජීවිතේ නරකට ආවුෂ අඩුයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා. හැබැයි සිතුවිල්ලකින්වත් වරදක් නැතුව හොඳින් යන ගමනට දෙවියන් බුදුන්ගෙන් සහ මා විශ්වාස කරන සබාධමේ ශක්තිය වැඩි. අන්න 9 වෙනි ප්‍රශ්නේ. මන්න 9ට එහෙම නපුරක් කියන්නේ මන්න 9ට හරි ආදරේ. මොකද මගේ ඉන්දුනිල් අන්තරමාන කියන අයියා අකුර තියෙන අංක 9. හරි. මම අහන්නේ නපුරු ප්‍රශ්නයක් නෙමෙයි. ආන්න බලන්න ඒක. කවුද ශේෂ්ත්‍රයට උදව් කරේ? වැදගත්ම දේ ශේෂ්ත්‍රයට උදව් කරේ. ඒ කියන්නේ ශේෂ්ත්‍රයකම දැන් ඔතන කාණ්ඩ දෙකක් තියෙනවා. පළවෙනි එක මගේ මුලින්ම ශේෂ්ත්‍රයක් ගැන කතා කරද්දී පර්පල් රේන්ජ් එන්න හෝ සින්දුවක් තියාගන්න හෝ මොකක් හරි මේ සරස්වතියගෙන් දෙයක් ලබලා ලක්ෂ්මියගෙන් දෙයක් ලබන්න මට වාසනාව ගෙන දෙන්න මගේ විශේෂයෙන් මගේ අම්මා තාත්තා මම ආදරෙන් මතක් කරනවා. ඒ මිනිස්සු මාර දුකක් වින්දේ මම නිසා මම ඇත්තටම මගේ අම්මා තාත්තට මම හරි ගෞරවයෙන් සුදුසුවන්ත වෙන ඉස්සෙල්ලම සහ මගේ සහෝදර සහෝදරියන් එක්ක මගේ ආදරණීය මුල් ගුරුවරයා රම්සි මොහමඩ් 96 විතර ඉඳලා මාත් එක්ක පස්සෙන් හිටියා. ඊට පස්සේ මොකද මේ අර සොර එක්ක සින්දු කියන ඒ ගැළපීම් එයාගෙන් මම ගොඩක් පුරුදු කරා. ඒ නිසා ඒවත් එක්ක මොනවා හරි දෙයක් උත්සාහ කරා. සයිකලේ වැඩගත්තු කාලේ ඉඳලා යන කාලේ ඉඳලා සහ පර්පල් රේන්ජ් මුල්ම රිද්ම් ගිටාර් වාදන ශිල්පිය ශාන්ත ආදරේ මතක් කරනවා. මායා තමයි මට සංගීත කණ්ඩායමට ආරාධනා කරේ. සහ ඊට පස්සේ චාමර සේනකයියා ආදරෙන් මතක් කරනවා. මේ දෙවනි පියවර පනිද්දි ඒක තමයි වැදගත්ම දේ. ඒ කාලට වඩා මං හිතන්නේ මට දැන් ලැබුණු ජය එදාට වඩා අද හොඳ තත්ත්වයක මගේ ජීවිතය මං ගත කරනවා හැම පැත්තෙම. ඒ නිසා ඒ ශක්තිමත් ජීවිතේ මට දුන්නේ මං ඔය කිව්ව ජීවිතේ ඇබ්බැහිවීමෙන් මාව ගලවගත්තා මතක් කරන්න ඕන ලක්මාල් සහ මගේ ආදරණීය හික්කඩු ෂයිනි හොටල් එකේ දීප්ත මං ඉතාමත් ගෞරවයෙන් දීප්ත මම මේ වෙලේ මතක් කරනවා. මොකද හදවත කියන එක මාරම මිනිස්සෙක්. ඒක මම සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා දෙන්න පුළුවන් උපරිම ශක්තිය යාට දෙන්න ජීවිතේ කියලා. ඒ දීප්ත සහ මේ පවුලේ අය ඊට පස්සේ මට මේ ඔක්කොමත් හරි දැන් දීප්ත මට උදව් කරන්නත් මොන දේ කරන්න මට නමක් හැදුණනේ. ඒ කොතනද හැදුනේ? පර්පල් රේන්ජ් කියන නම. මගේ ආදරණීය කණ්ඩායම් නායකයා සේනකයියා. එයා පස්සෙන් ඉඳගෙන අපිව ඉස්සරහින් තියලා අපිට මාර විදියට වෙන නායකයෙක් කැමති කැපී පේන වෙන නායකයෝ ආසයි කැපිලා පේන. නමුත් අපේ නායකතුමා නිහතමානීව පැත්තකගෙන උඹලා ඉස්සරහට ගිහිල්ලා සින්දු කියපල්ලා මල්ලිලා උඹලා තමයි යන්න ඕන මගේ බෑන්ඩ් එක කියලා කලාකරුවන් දීලා. ඉතින් මං හිතන්නේ ඒක හැමෝම දන්නවා. මං එතුමාව මගේ නම හදලා මට වැරදුන තැනදිත් මට මිනිස්සු උදව් කරේ ඉන්දුනිල් අන්දරමාන කියන නමට. ඒ නිසා ඒ නම හදලා දීව මගේ ආදරණීය නායකයාට මොන දේ වුණත් මම ඉතාමත්ම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා.
බෑන්ඩ් එකේ අපේ ඩ්‍රම්ස් වාදන ශිල්පී චම්ලි චින්තකත් මතක් කරන්න ඕන මොකද සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා කියන කතාවෙන්න චම්ලි චින්තක කියන කෙනා මට මාර ගෞරවණීයයි මොකද ඒ කිව් දේවල් හරියට මේ අදට මම පිළිපදිනවා. ඒ පිළිපැද්දේ නැති තැන්වල වැරදුනා පිළිපැද්ද තැන්වල හරි ගියා. ඒක නිසා මම එයාවත් ආදරේ මතක්.